ශ්‍රී නව යෞවනයේ තාරකා පෙළහර දෙරණ ටීන්ස්ටා සීසන් 1 ග්‍රෑන්ඩ් ස්ටේජ් ලයිව්. තවත් උද්‍යෝගිමත් ආදරණීය තරංගකාරී දවසක වැඩසටහනක ආරම්භය. ඉතින් මොකද වෙන්නේ කට්ටිය හොඳින් ඉන්නව නේද? අද තුන්වෙනි සතිය කියලා කියන්නේ මේ වෙනකොට ඔබ දන්නවා සෝලෝ කැටගරි එකේ ටීම්ස් දෙකක් පහුගිය සති දෙක පුරාවට ඔන් ස්ටේජ් ආවා. දැන් එනං ඉන්නේ තුන්වෙනි ටීම් එක ඔන් ස්ටේජ් එන්න. ඒ කියන්නේ අද ඔන් ස්ටේජ් එන්නේ තුන්වෙනි ටීම් එක. ඉතින් ওই ටීම් එක ඇගීමට ලක් කරන අපේ ජජ් පැනල් එක හඳුනා ගන්නයි ලෑස්ති වෙන්නේ. දක්ෂ සංගීතඥ වාද්‍ය නිපුන් පේශල මනෝජ්. එවැගේම සුරූපී ආදරණීය ගාන ශිල්පිනිය විශාරද නතාෂා පෙරේරා. එවැගේම ශ්‍රී ලාංකේය රැප් සංගීතයේ පුරෝගාමියෙක් වන දක්ෂ සංගීත නිෂ්පාදක ඉරාජ් වීරරත්න. එවැගේම අපේ ටීනේජර්ස්ලට බැක් සපෝට් එක දෙන මියුසික් සපෝට් එක දෙන අපේ ලසන්ත කාර්යව සම්විත් ශික්ෂා බෑන්ඩ් එක ආයිබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා. ඉතින් මොකෝ කියන්නේ දැන් එනම් වැඩේ පටන් ගන්න තියෙන්නේ. අපි බලමු අද සෝලෝ කැටගරි එකේ තුන්වෙනි ටීම් එක කවුද කියලා. අද ගයන ඔබේ තරුව SMS අංක 1 මහරගමින් ඉමෙත් ජයරත්න. SMS අංක 2 ඇහැලියගොඩින් දෙනිති නෙත්මිනි. SMS අංක 3 මහරගමින් රුසන්දී දුලන්යා. SMS අංක 4 වලස්මුල්ලෙන් රණුකී නිහන්සා. SMS අංක 5 නිටඹුවෙන් තිනෙත් සස්මිත. SMS අංක 6 කැස්බෑවෙන් විහේන් සෙන්මිත. SMS අංක 7 ගම්පොලින් සදලී අමීෂා. දෙරණ ටීම්ස්ටාර්. ඔය තමයි සුපිරි 28 දෙනාගේ සෝලෝ කැටගරි එකේ තුන්වෙනි ටීම් එක අද ඔන් ස්ටේජ් එන්න බලාපොරොත්තුවෙන් ඉන්න. ඔය ටීම් එකෙන් කවුද සුදුසු සුපිරි 24ට තේරෙන්න? ඒක තෝරන්න තියෙන ආදරණීය ප්‍රේක්ෂක ඔබේ මනාපය නොබට පුළුවන් හච් ඇතුළු ඕනෑම ජංගම දුරකථන ජාලයකින් SMS මනාප පළ කරන්න. එහෙමත් නැත්නම් දෙරණ ප්ලස් ඇප් එක through ආඩ මනාප පළ කරන්න පුළුවන්. එහෙනම් අපි බලමු හරියටම මනාප පළ කරන්නේ කොහොමද කියලා. ඔබේ ප්‍රියතම තරුව කිරුල වෙත රැගෙන යන්න ඕනෑම දුරකථන ජාලයකින් ටීන් හිස්තනක් ඔබේ ප්‍රියතම තරුවට හිමි අංකය යොදා 99.2ට හැකි තරම් SMS කරන්න. එමෙන්ම දෙරණ ප්ලස් ඇප් එක ඔස්සේද ඔබට මනාප 5ක් පළ කළ හැකි. දෙරණ ටීම්ස්ටාර්. ශ්‍රී ලාංකික නව යෞවනයේ තාරකා පෙළහර. එනම් මෙතැන් සිට ජන ප්‍රසාද මනාප සංග්‍රාමය ආරම්භ වෙනවා. ගන්න ඔයගලගේ මොබයිල් ෆෝන්ස් දැන්මම යන්න දෙරණ ප්ලස් ඇප් එකට හරි නැත්නම් මැසේජ් සෙක්ෂන් එකට හරි ගිහිල්ලා රෙඩි වෙලා ඉන්න. කට්ටියට SMS කරන්න බලාපොරොත්තු වෙන්. එන අද දවසේ අපි කම්පිටිෂන් එක පටන් ගන්න ලෑස්ති වෙන්නේ. අද කම්පිටිෂන් එකේ පළවෙනි තරගකරු මෙන්න පිළිගන්න මහරගමෙන් ඉමෙත් ජයරත්න. මවනවා අපතරේ වූ කතා රැයපුරා උණුහුමේ මල් ප්‍රතිතලා සයනයත් නිදනවා මේ රැය අපගේ වූ නිසා ආදරෙන් නක්න වූ හිමිකම් සොයා උණුසුම් උදයක සුවඳින් ගත පිවිදී ගියා ඔබේ නම සොයනවා තාම නිය සිදුවම් පුරා සරාගයේ රයේ පිණි බිඳුවක් වී වැටි මා සිතේ ඉරසක් මවා
යහන්තලේ වැතිරී අද තනිකම ඉතුරු වී සඳ ඇතිරිල්ලෙන් වෙලී තනි වුණා නැක සලු පිළි තනි වෙලා මා සිතින් අඩනවා දෙස බල බලා මං මුලා වූ සිතින් මාමල් සුවඳක් විඳිනවා නැතිමක් ඇතිරුවක් හාමා වෙලේ උහුණුසුම් උදයක සුවඳින් ගත පිබිදී කියා ඔබේ නම සොයනම තාම නිය සිදුවම් පුරා සරාගයේ රයේ පිණි බිඳුවක් වී වැටී මා සිතේ ඉඩසක් මකා යහන්තලේ වැතිරී අද තනිකම ඉතුරු වී සඳ ඇතිරිල්ලෙන් වෙලී තනි වුණා සරාගයේ රයේ පිණි බිඳුවක් වී වැටී මා සිතේ ඉඩසක් මවා යහන්තලේ වැතිරී අද තනිකම ඉතුරු වී සඳ ඇතිරිල්ලෙන් වෙලී සරාගයේ රයේ පිණි බිඳුවක් වී වැටී සිතේ ඉඩසක් මවා යහන්තලේ වැතිරී අද තනිකම ඉතුරු වී සඳ ඇතිරිල්ලෙන් වෙලී තනි වුණා ඉමෙත් සනුක කියලා කියන්නේ ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවුණු මොකක්ද උතන වෙන්නේ මට කතා කරන්න පුළුවන් පුළුවන් නතාෂාට කතා කරන්න බෑ ඇති වෙනකන් කතා කරන්න බෑ ඔයගලන් කතා කරාට පස්සේ මම පොඩි දෙයක් මෙතන කරනවා ඔව් ඉතින් මං කිය හිටිය විදිහට ඉතින් සනුක කියන්නේ ඉතාම අද්විතීය සංගීතය පිළිබඳව දැනුමක් තියෙන සංගීත ශිල්පියෙක් සංගීතඥයෙක් ගායකයෙක් ඉතින් ඔහුගේ මේ නිර්මාණය මම හිතන්නේ ලංකාවේ මියුසික් වෙනම තලයකට ගෙනිච්ච යුගයක බිහි වුණු ඉතාම සුවිශේෂී නිර්මාණයක්. සජීවී වේදිකාවක් 100%ක්ම ඒ වගේම කම්පිටිෂන් එකක් තරඟාවලිය තුල සිද්ධ වෙන පොඩි අඩුලුහුණුකම් තිබුණා. ඒවා අපිට ඇහුණා විශේෂයෙන්ම ශ්‍රුතිය, කී එක, පිච් එක ගැන බැලුවම. නමුත් ඕවරෝල් ගත්තොත් හොඳ පර්ෆෝමන්ස් එකක් අපි ප්‍රැක්ටිස් එකෙන් ඉදිරි වටවලදී මේක හදාගමු. Thank you miss. ඉමෙත් මෙහෙමයි. ඔයාගේ performance එකට මම කැමතියි. හරිද? ඔයාට ලස්සනට perform කරන්න පුළුවන්. ඔයා full energy ඒ ඔක්කොම හරි. නමුත් සින්දුව මම හිතනවා ඊට වඩා කියන්න ඕනි කියලා. පිච්චුන් නෑ මට පොඩක් එහෙම තිබුණා පොඩි එකක්. ඒක ඇත්තක් කියන්න එපා. ඒ කියන්නේ නතාෂා බොරු කියන එක කිව්වා කියන එකට මේ කියන්නේ. මම ඇත්ත කියනවා කියලා කියන්නේ. එහෙම ඒ කියන්නේ මේකේ මම අපි බලන අපි performance උත් බලන ගමන් මම ගොඩාක් පැත්ත බලන්නේ සිංගින් පැත්ත. ඔයාගේ අනිත් ඔක්කොම මරු. මං හිතන්නේ ඔරිජිනල් පිච් එකේ නෙමෙයි කිව්වේ. ඔරිජිනල් පිච් එකේද මේ? නෑනේ. නෑනේ. ඔරිජිනල් පිච් එකේ නෙමෙයිනේ. අන්න ඒක තමයි ප්‍රශ්නේ. මට තේරිච්ච විදියට සින්දුවේ ඔරිජිනල් පිච් එකේ සමහර විට ඔයාගේ උගුර අර මේව වෙන හින්දා සමහර විට මාරු කරලා ඇති. නමුත් ඔරිජිනල් පිච් එකේ නෙමෙයි හින්දා අර ඒ වෙනස ඒ අඩුව නිකන් ඒ එතන පොඩි හිස්තැනක් මට පෙවුණා. ඒ නිසා ඉදිරියට ගියොත් මීට වැඩිය ප්‍රැක්ටිස් කරලා ලොකු ගේම් එකක් ගහන්න බලන්න ඔයාලට ගහන්න පුළුවන් මැච් එක. බලමු. Thank you sir. Thank you. ජයවා. මැච් එක ගහන්න පුළුවන් ඉස්සරහට හැබැයි මට සින්දුව වගේ එනර්ජි එක පොඩක් මදි වුණා ඒ සින්දුවට පර්ෆෝම් කරනකොට.
වගේ වෝකල්සුත් අර පේෂල කිව්වාගේ බස්සලා ඉඳ ඉරාජ්. ඔරිජිනල් පිච් එක නෙමෙයි බස්සලා කියන්නේ ඒකයි. ඔව් වාගේ පිටින් ප්‍රශ්නත් තිබ්බා එහෙම මෙහෙන් ඉස්සරහට වඩ යන්න පුළුවන් මහන්සිලා වැඩ කරන්න ප්‍රැක්ටිස් කරන්න මට ඒ සින්දුවේ වාගේ මේ එනර්ජි එක මදි එතන. මට ඒක තමයි කියන්න තියෙන එකම දේ. Thank you sir. දැන් නතාෂා ඇතුළු අපේ ජජ් පැනල් එකටත් ප්‍රශ්නයක් තිබ්බා. මම මොකද මේ බාස්කට් බෝල් එකකුයි ගිටාර් එකකුයි ගෙනාවේ කියලා. ඉමෙත් දන්නෙත් නෑ. මම ඇත්තටම ඉමෙත්ගේ ෆැමිලි එකේ කට්ටියට කියලා තමයි මේ බාස්කට් බෝල් එක ගෙන්න ගත්තේ. මොකද ඉමෙත් කියලා කියන්නේ රොයල් කොලෙජ් එකේ දක්ෂ බාස්කට් බෝල් ප්ලේයර් කෙනෙක්. හැබැයි පොඩි ආරංචි ටිකක් ආවා. ඒ නිසා මම කැමති මේ ඒ කියන්නේ ඉරාජ අපේ ඉස්කෝලේ නේද? මගේ ඉස්කෝලේද? කොහොමරි මේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා. ප්‍රධාන මේමයි දැන් බාස්කට් බෝල් එකක් මගේ අතේ තියෙනවා වම් පැත්තේ ගිටාර් එක මගේ දකුණු අත පැත්තේ තියෙනවා. ඉමෙත්ට මම කියනවා මේ දෙකෙන් දැන් වා එකක් චූස් කරනවා නම් මොකද්ද තෝරගන්නේ? මම ගිටාර් එක තෝරගන්නවා. ගිටාර් එක තෝරගන්නවා මේක ගන්නකො ඉස්සල්ලාම. ඇයි ගිටාර් එක තෝරගත්තේ? අවුරුදු ගානක් බාස්කට් බෝල් ප්ලේ කරපු ප්ලේයර් කෙනෙක්. ඒ කියන්නේ මට බාස්කට් බෝල් නවත්තනවා ගිටාර් කියන්නේ මියුසික් කැරියර් එක ස්ටාර්ට් කරාට පස්සේ ඒ හින්දා දැන් දිගටම ඒක කන්ටිනියු කරන්න බලාපොරොත්තු වෙනවා. ඇයි ඔයාට බැරිද ඒ කියන්නේ මියුසික් කැරියර් එක ගෙනියන ගමන් බාස්කට් බෝල් ප්ලේයර් කෙනෙක් විදියට ඉස්සරහට යන්න? මට හිතනවා ඒක ඩිස්ට්‍රැක්ෂන් එකක් කියලා. ඕකේ. අපි කොහොම හරි දැන් ඉතින් කොල්ලා තෝරගත්තේ මියුසික් නේ. මොකෝ කියන්නේ ලස්සන නිකම් පොඩි හාමනි එකක් එක්ක යන පොඩි මෙයාගේ ලස්සන වොයිස් එකත් එක්ක යන පොඩි තව පර්ෆෝමන්ස් එකක් අපි බලමුද? මොකෝ කියන්නේ? රෙඩි? මයික් ස්ටෑන්ඩ් එකක් දීලා තියෙන්නේ. ඉමෙත් ඔයාට යලි වතාවක් අවස්ථාව බලමු කොයි වගේද දැන් මේ වෙලාවේ පර්ෆෝමන්ස් එක කරන්න කියලා. රයිට් මෙන්න යලි වතාවක් අපේ ආදරණීය ටීනේජ් ඉමෙත් ජයරත්න. මధుවිත විඳි වෙරළ තලේ ඇනතු අසරල්මා නෙතග වෙලේ සඳ සිසිලයි මාසිත පතනසුවේ ඒ සඳ නුඹ මයි ආද අඹරේ මාගේ මధුවිත විඳි වෙරළ තලේ ඇනතු හසරල්මා නෙතග වෙලේ සඳ සිසිලයි මාසිත පතනසුවේ ඒ සඳ නුඹ මයි ආද අඹරේ මාගේ ඇත සිත ඉඩදීමා නැතුකැන් පියවී සුවයාන කිය ලැබගතට දැනේ දේවදූතියක් තෙනේත පිනාවී ඒ හසර හිමි මටද නුඹේ මధుවිත විඳි වෙරළ තලේ ඇනතු හසරල්මා නෙතග වෙලේ සඳ සිසිලයි මාසිත පතනසුවේ ඒ සඳ නුඹ මයි ආද අඹරේ මාගේ. නියමයි පේෂන දැන් මොනවා හරි කියන්න තියනවද? දැන් මම පොඩක් ඒක අපි ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් නැගිටලා කියන්න ඕන. playing superb ඒක ලස්සනට කිව්වා. ඕක කියන්න තිබ්බේ වෙලාව. අපි
පොසිටිව් කමෙන්ට් එකක් දෙනවා නැද්ද ඊට? අතර මේ පළවෙනි එක නැත ඕක කියන්න තිබ්බේ. ඕක කියන්න තිබ්බේ. ඕකට අපි නෑ මේකනේ මම මේ පොටෙන්ෂල් එක දැක්කා. ඒ නිසායි මම ඒ කමෙන්ට් ඔයා එකේදී හොරෙන් බලන්න හොඳයි. එපා නතාෂා. බලනකොට අපිට පෙන්නලා බලන්න. අපි ඔය වලිය පොඩ තව පොඩ පස්සට තියාගමු. අපි මතක් කරමු මේ තුවාට කට්ටියට SMS කරන්න ඕනේ කොහොමද කියලා. ඉතින් ඔයගොල්ලෝ මගේ පර්ෆෝමන්ස් එක එන්ජොයි කරා නම් ටීන් හිස්සනක් අංක 1 කියලා ටයිප් කරලා 99.2ට ඕගොල්ලන්ට පුළුවන් තරම් SMS කරන්න. ඉතින් පුළුවන් තරම් SMS කරන්න පුළුවන් ඔබට හච් ඇතුළු ඕනෑම ජංගම දුරකථන ජාලයකින්. දැන් එතකොට මේ ඉවරයි. තව ඉන්නවා 6 දෙනෙක් on stage එන්න. අපි මේ performances බලමු. මේ break එකෙන් පස්සේ රදලා ඉන්න. මෙතරණ Teen Star season 1. Chupa Chups come filled lollipops. දැන් රසවත්ම කෝලා රසයෙන් රස විඳින්න. Bubble fun double. ඔබ එකක් නෑර කැමති වෙන රස සියල්ල දැන් Sun Crush Pick Your Crush නව Nature Secrets Facial Wash ස්වාභාවික සුන්දරත්වයෙන් ඉදිරියට. දෙරණ Teen Star season 1 grand stage වල අපි ඉන්නේ. දැන් නම් මං ඉන්නේ grand stage වල නෙමෙයි. දැන් ඉන්නේ back stage වල. මාත් එක්ක ඉන්නවා රුසඳි. මේ පැත්තේ ඉන්නවා රණුකි. රුසඳි මට කියන්නකෝ දැන් application දාලා පල්ලවෙනි තරඟවටේ යන්නේ. කොහොමද excitement එක ඔයාගේ? ඇත්තටම අයියේ ටිකක් විතර එක්සයිටඩ් මම. ඒත් මම බලාපොරොත්තු වෙනවා මේ රවුන්ඩ් එකෙන් මගේ performances හොඳටම පෙන්නලා මගේ talents හොඳටම පෙන්නලා audience එකට පුළුවන් තරම් SMS අරගෙන next rounds වලට යන්න. නියමයි රණුකි මට මතකයි ඒවා මේ ඔඩිෂන්ස් දවස්වල ඉඳන්ම වෙනමම විදිහේ ෆැෂන්ස් ටිකක් කර ආවේ. මොකක් රීසන් එකක් තියෙනවද ඔහොම ෆැෂන්ස් කරන්න? ඔව් අයියා ඇත්තටම මම කැමති මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ මගේම කියලා නනතාවයක් හදාගෙන මේ තරගය ඉස්සරහට යන්න. දැන් ඔය කැප්ස් ඔය වගේ ඔය තොප්පි දැන් කොච්චර තියෙනවද ඔයාගේ? 7-8ක් විතර තියෙනවා. තව එකතු කරගන්න වෙයි මම හිතන්නේ ඉස්සරහට. මේ දෙන්න perform කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. හැබැයි ඊළඟට on stage අපි දෙන්නේ මේ දෙන්නට නෙමෙයි. මෙන්න පිළිගන්න ඇහැලිය කොටින් දිනිති නෙත්මිනි. දිනිති ඔයා හරියට තෝරගෙන තිබ්බ. ඔයාට මැච් වෙන සින්දුව ඔයා තෝරගෙන තියෙනවා. ඒක තමයි අපිට මෙහෙම දෙයක්ත් තියෙනවා. කොම්පිටිෂන් එකකට අපි මේ වගේ රියැලිටි කොම්පිටිෂන් එක කොම්පිටිෂන් එක වැඩි. හැමෝම හොඳට perform කරනවා. එතකොට අපි තෝරගන්න එකත් අපි බලනවා. එතකොට තෝරගන්න එකෙන් අපිට කොච්චර හොඳට perform කරන්න පුළුවන්ද කියලා. ඔයා ලස්සනට කිව්වා. Thank you sir. head voice යන තැන් වේදික එහෙම ඔයා ඇත්තටම බැලන්ස් එකේ ඔයාට ගැලපෙනවා ලස්සනට කිව්වා. නියමයි. top. Thank you. නතාෂා මට තේරෙන්නේ නතාෂා ඔයා කොයිද මේ කොහෙද යන්නේ? කොයිද යන්නේ? ඇත්තටම මේ මට එතන ඉඳලා කතා කරන්න බැරි වුණා පවිත්‍ර. ඒක නිසා මං හිතුවා මම ස්ටේජ් එකට එන්න ඕනේ කියලා. මොකද මේ වගේ performance එකක් මේ වගේ වයසක කෙනෙක් ගෙන් අහන්න වයසක කෙනෙක් කියන්නේ මේ තරුණ ළමයට මේ වගේ වයසක කෙනෙක්ගෙන් අහන්න ලැබෙනවා හරි රෙයා. ඇත්ත. දුලබයි. ඒක නිසා මං හිතුවා පුංචි වෙනසකට මේ අපි දෙන්නම එකතු වුණොත් මොකද කියලා. අන්න මමත් කැමතියි. ඔබ කැමතිද? පේෂල් ඔයා කැමතිද? අනිවාර්යයෙන්. ඉරාජ් අපි ඔක්කොම කැමතියි. ශික්ෂා ඔයගොල්ලන්ට අකමැති වෙන්න බෑනේ. නතාෂා මේ විදියට ඇවිල්ලා අපේ තරඟකාරියක් එක්ක එකට සිංගරප එක. thank you so much නතාෂා වාට. ඉරාජ් ඔයාගේ තත්ත්වෙ මොකෝ? එක්සලන්ට්. ඉතින් කියන්න දෙයක් නැහැ. වගේ පිචින් ඉඳලා එක්සලන්ට්.
පොෆෝමන්ස් එක සුපර්. වාට ගොඩාක් දුර යන්න පුළුවන් කෙනෙක්. මොකද අවුරුදු 14යි. එක්සලන්ට්. මට වෙන කියන්න දෙන්නේ ඇත්තටම ගොඩාක් ටැලන්ටඩ් කෙනෙක් වා. Thank you sir. එහෙනම් දිනිති අපි මතක් කරමු නතාෂා වෙල්ඩන් කියව අපි නතාෂා කියන්න නතාෂා ඒක තමයි. නතාෂාගෙන් ඒ නතාෂා කියනකොට සුමුදු සයනේ සින්දු ඇතිරිල්ල අපිට පෙවුණා. එතන වෙන එකක් වාට පෙන්නලා තියෙන අපිට පෙනිච්ච නැති එකක් පෙන්නලා පිස්සලා. වචනවල ඒ තියෙන ෆීල් එක තේරුණා. ඔව් ඇත්ත. නියමයි. දිනිති අපි මතක් කරමු SMS නම්බර් එක ඔයාගේ. ටීන් හිස්තැනක් අංක 2 යොදා 99.2ට හැකිතාක් SMS කරන්න. ඉතින් හර්ෂතුළු ඕනෑම ජංගම දුරකථන ජාලයකින් ඔබට පුළුවන් ඇය වෙනුවෙන් ඔබේ SMS මනාපය පළ කරන්න. මෙන්න මීළඟ තරඟකාරය මහරගමින් රුස්සන්දි දුල්ලන්යා.
රුස්සන්දී වෘත්තිමය ගායකයෙක්ට ගායිකාවකට ෆුල්ෆිල් කරන්න ඕන දේවල් 3ක් තියෙනවා. ස්කිල් එක, ට්‍රේනින් එක, අනිත් දේ ඉන්ට්‍රෙස්ට් එක. ස්කිල් කියන්නේ දක්ෂතාවය අපි ගේන දේ, ට්‍රේනින් කියන්නේ අපි ඉගෙන ගන්න දේ, ඉන්ට්‍රෙස්ට් එක. ඒ කියන්නේ අපි ඒකට තියෙන කැමැත්ත, ආසාව. මේ තුනම තිබිලා වැඩක් නැහැ. ඒකට අවශ්‍ය ප්‍රැක්ටිස් එක නැත්තම්, අභ්‍යාසය නැත්තම්. මොකද මේ තුනම මේ තියෙන ලෙවල් එකෙන් ඊළඟ ලෙවල් එකට ගෙනියන්නේ ප්‍රැක්ටිස් එක. මේ හතරම ෆුල්ෆිල් කරපු කෙනෙක් ඔයා. මගේ මං හිතන්නේ දෙරණ ටීන් ස්ටාර් සීසන් 1 එකේ මගේ දෙවනි අනාවැකිය මම කියන්න සූදානම්. රුසන්දිව අපි මේ කම්පිටිෂන් එකේ මේ සීසන් එකේ අවසානය දක්වා ෆයිනල්ස් දක්වා දකින්න කෙනෙක් අනිවාර්යෙන්. Thank you miss. අනිවාර්යෙන් ඒ කියන්නේ මෙහෙමයි. රුස්සදී කියන්නේ අර නතාෂා කිව්වා වගේ well trained voice එකක්. balance එක. mic balance එක. එතකොට ඒ variation අඩුත් නෑ වැඩිත් නෑ. ඒක ලස්සනට අන්න ඕක තමයි ගාන. ඔන්න ওই ගානට ඒ කියන්නේ ඒ ගායනය මට නම් perfect. ඒ කියන්නේ අද දැන් මම කියන්නේ මේ අනිත් අය එහෙම නෑ කියන්නේ නෑ. නමුත් දැන් මෙච්චර වෙලා අහපු ටිකෙන් මට best රුස්සදීගේ performance එක. ඇත්තටම. Thank you sir. කියන්නේ අපි අගේ කරන්න ඕනේ වෙලාවට අගේ කරන්න ඕනේ, අඩුපාඩු දින වෙලාවට අඩුපාඩු කියන්න ඕනේ. ඒකනේ විදිය. සුපර්බ් අද. නියමයි. මාර මෙලොඩික් නේද වැඩේ. මාර ලස්සනයි. අද දවසේ හොඳම පර්ෆෝමන්ස් එක මට නම් ඔයා ඔයාගේ අතර සිං කරනකොට මම පොඩ්ඩක් ඇස් පියාගෙන අහගෙන හිටියා. ඊටාම ලස්සනයි. පේෂල මට නිකන් මැවිලා පෙනුණා. දැන් මෙතන දැන් ගොඩාක් ටැලන්ටඩ් අය ඉන්නවනේ. මට නිකන් මැවිලා පෙනුණා පේෂල තව අවුරුදු 5කින් විතර අපි දෙන්න ස්ටේජ් එකට යනකොට මේ අය ඉඳී අපේ ස්ටේජ් එකේ සමහර කොහරි ෂෝ වල නේද? අංකල් කියේ ඉඳන්නේ නැහැ. එහෙමනම් කියන්න එපා. ඒ කියන්නේ මට මැවිලා පෙනුනේ මේ අය ඉස්සරහට තව අවුරුදු 4-5කින් විතර අනිවාර්යෙන් අපි කොහරි කොන්සර්ට් එක යනකොට අනිවාර්යෙන්ම මේගොල්ලන් ඉඳී ස්ටේජ් එකේ. ඒකට ගොඩාක් ජනප්‍රිය වෙලා ගොඩාක් අලුත් සින්දු ඒගොල්ලන්ගේ ලංකා මහන සුබපතනවා. good luck. Thank you sir. රුසනි මං හිතන්නේ ඔයාට හිත පිනා යන කමෙන්ට්ස් ටිකක් හම්බ වුණේ. ඒ සතුට තව වඩා වැඩි වෙන්න නම් ඉතින් SMS කරන විදිහත් අපි මතක් කරමු. 99.2ට ටීන් හිස් තැනක් අංක 3 යොදා හැකි තරමක් SMS කරන්න. ඒක හරියටම කියන්නේ මෙහෙමයි. ටීන් හිස් තැනක් අංක 3 සඳහන් කරලා 99.2ට හැකි තරමක් SMS කරන්න. හරිනේ? අච්චතුල ඕනෑම ජංගම දුරකථන ජාලයකින් ඔබට පුළුවන් ඇය වෙනුවෙන් ඔබේ මනාප පළ කරන්න. එහෙනම් අපි ෂෝට් බ්‍රේක් එකක් අරන් යන්න හොම්ම ඉන්න මේ දෙරණ ටීන් ස්ටාර් සීසන් 1. Chupa Chups come filled lollipops. දැන් රසවත්ම කෝලා රසයෙන් රස විඳින්න. Bubble fun double. Fast time, chill time, thrill time. Sun Crush anytime. ඔබ එකක් නෑර කැමති වෙන රස සියල්ල දැන්. Sun Crush, pick your crush. නව Nature Secrets facial wash ස්වාභාවික සුන්දරත්වයෙන් ඉදිරියට. ඔබ යලි වතාවක් එක්වී සිටින්නේ දෙරණ ටීන් ස්ටාර් සීසන් 1 ග්‍රෑන්ඩ් ස්ටේජ් ලයිව් සමගින්. කොහොමද මේ වෝකල්ස් වලින් දෙන එක්ස්පීරියන්ස් එක, කොහොමද මේ වෝකල්ස් වලින් දෙන ඒ කියන්නේ අපිට හිතා ගන්න බැරි විදිහේ ෆීලිංගස් ටික නියමයි නේද? මොකෝ කියන්නේ කට්ටිය SMS කරනවත් නේද? අමතක කරන්න එපා ඒකත්. එහෙනම් ඉතින් SMS බලාපොරොත්තු වෙමින් ඊළඟට ඔන් ස්ටේජ් එන්නේ මෙන්න වලස් මුල්ලෙන් රන්නුකි නෙහන්සා. चंद्र शोभा रसे पाना
මට ඇත්තරම හිතුනේ නිකං දැන් මේක වයස ලීර තිනින්ද දන්නවා හැබැයි මට 24-25 හොඳ ට්‍රේන් වොයිස් එකක් තියෙන කෙනෙක් සිං කරා වගේ දැනුනේ අපේ ශ්‍රයන් ගලිට ඇවිලීපු ලස්සන සින්දුවක් ඉතින් එක්සලන්ට් ඉතා හොඳයි වාට ගොඩක් දුර යන්න පුළුවන් මම හිතනවා තව ඉස්සරහට අපේ මේ අන්තිම ෆයිනල් එකේ තව බලන්න පුළුවන් වෙයි කියලා ඒ වගේම මේ SMS කරන අයටත් මම ලංකාවේ කියන්නේ හැමෝටම මේ තරුණියන් මේ අලුත් මේ කොල්ලෝ කෙල්ලන්ව SMS ගහලා උදව් කරන්න කියලා. Thank you sir. රණුකි මං හිතන්නේ මගේ කමෙන්ට් එක මේක මං හිතනවා එරාජ් කිව්වා වගේම අපේ යූත් එක ගැන අනාගතය ගැන බය වෙන දෙයක් නැහැ කියලා. මොකද ඔගොල්ලෝ තාක්ෂණයත් එක්ක බිහි වුණ පරම්පරාව. එතකොට මේ පරම්පරාව අපි ඒ වයසේ ඉන්නවට වඩා මේ පරම්පරාව සෑහෙන ඉදිරියෙන් ඉන්නේ. ගායනය පැත්තෙන් ගත්තොත් ඔයාගේ මේ ගායනයත් මේ තාක්ෂණය වගේම ඉතාම ඉදිරියෙන් තියෙන ගායනයක්. අපි ප්‍රැක්ටිස් එකයි මේ ස්ටේජ් පර්ෆෝමන්ස් එකයි ගැන කතා කරොත් සාමාන්‍යයෙන් අපි ප්‍රැක්ටිස් එකකදී හරි ලේසියෙන් ඉතාම හොඳට ප්‍රැක්ටිස් කරලා අපි ගායනා කරනවා. නමුත් ස්ටේජ් එකට එනකොට අපිට ඩිස්ට්‍රැක්ෂන්ස් වැඩි. ඒක පර්ෆෝමන්ස් එක ඔඩියන්ස් එකක් ඉන්නවා, මෙතන ජජස්ලා ඉන්නවා, මේ හැම දෙයක්ම තියෙනවා. ඒක නිසා තමයි අපි ප්‍රැක්ටිස් එක හොඳටම කරන්න ඕනේ ස්ටේජ් එකට ගේන්න. මං හිතනවා ප්‍රැක්ටිස් එක වගේම ඔයාගේ ස්ටේජ් පර්ෆෝමන්ස් එකත් ඉතාම සුළු වැරදි, ඉතාමත් සුළු කියන්න තරම්වත් වැරද්දක් නැති පර්ෆෝමන්ස් එකක් අපි දැක්කේ. ඉතින් thank you මේ වගේ පර්ෆෝමන්ස් එකක් අපිට. Thank you miss. නියමයි රණුකි දැන් මම අපි ඒක ඉස්සල්ලා කිව්වා අරය මේ අපේ ඉස්සල්ලා කිව්ව නීතිගේ මේ පර්ෆෝමන්ස් එක තමයි මේ වෙලාවේ දැක්කේ හොඳම කියලා. මම කියන ඔයාගේ පර්ෆෝමන්ස් එකත් මම අද දවසේ දැක්ක සුපර්බ්. ඒ කියන්නේ ඔයා ලස්සනට කිව්වා ඔයාගේ වේරියේෂන්ස් උත් එහෙමයි. ශ්‍රියන් අයියවත් මතක් කරා ඔක ලියපු. ඒ වගේම තමයි ඉරාජ් මේකේ මියුසික් කරලා තියෙන අපේ සේනාංග. ඒ කියන්නේ සේනාංග දිසානායක අපේ මියුසික් කරලා තියෙන අපි මතක් කරන්න ඕනේ. මරදානෙන් එන සිත්තිමණි මගේ දෙනුවන් ඒ ඔක්කොමංගෙම අපි ෆුල් පියානෝ ගහලා කීබෝඩ් ඔක්කොම ගහලා තින්නේ සේනාංග. ඒකත් මතක් කරගම ජය වේවා රණුකි මරුවා. Thank you sir. නියමයි. රණුකි මං හිතන්නේ දැන් සතුට කොච්චරද ඔයාගේ? ගොඩක් සතුටුයි. ගොඩක් සතුටුයි. එහෙනම් අපි ඔය සතුට තව වැඩි කරගන්න SMS කරන විදිහත් කියමු කට්ටියට. ටීන් හිස්තැනක් අංක 4 යොදා 99.2ට හැකිතාක් SMS කරන්න. හච්චතුලෝ නෑම ජංගම දුරකථන ජාලයකින් ඔබට පුළුවන් ඈ වෙනුවෙන් ඔබ SMS මනාප පළ කරන්න. විතරක් නෙමෙයි මතක් කරන්න ඕනේ දෙරණ ප්ලස් ඇප් එකක් තියෙනවා. ඒ through ඔයාලට පුළුවන් ඔයගේ වෝට් එක දෙන්න. එහෙනම් ඊළඟට on stage ගෙන්නන්න ලෑස්ති වෙන්නේ තව සුපිරි කොල්ලෙක්. මෙන්න පෙනෙත් සස්මිත. අතර සංගවා ගිය හාදු ඇතිද බැලුවා වැල් පාලම ගත සොලවා අපි පයද කියා බැලුවා
संतान सुसुंदवता हंतान सुलग හැමුවා මංගාව රැලිති නගවා ගංගාව ඔහේ ගැලුවා ගංගාව ඔහේ ගැලුවා වැදී රජුට කඩුව පවරා වල ළඟදී මනමේ හැඬුවා ඒ මතක සියලු සංගවා මහවැලිය ඔහේ ගැලුවා संतान सुसुंदवता हंतान सुलग හැමුවා මංගාව රැලිති නගවා ගංගාව ඔහේ ගැලුවා ගංගාව ඔහේ ගැලුවා ගංගාව ඔහේ ගැලුවා ගංගාව ඔහේ පිනෙත් ලස්සට ගායනා කරා ඔයා. ඒ කියන්නේ Thank you, sir. ඔයා ඒ ඩිසිප්ලින් එක තියාගෙන ඔයා ඒ සින්දුවට කරන්න පුළුවන් උපරිම සාධාරණයේ ඉෂ්ට කරා. Thank you, sir. ඔයා හොඳට ගායනා කළා. මම දන්නේ නැහැ ඔයාට තව මොන ස්ටයිල්ස් වලින් සිං කරන්න පුළුවන්ද කියන එක අපි ඒක ඉස්සරහට බලමු. අද performance එක superb. අපි මන් දන්නේ මේ බලාගෙන ඉන්න අය පවිත්‍ර ප්‍රේක්ෂකයෝ අපේ කොහොම හිතනවද මෙයාට SMS කරනවද මෙයාට SMS කරනවද කියලා මන් දන්නේ නැහැ කොහොමද අමාරු වැටිලා ඉතින් අමාරු වැටිලා කියන්නේ අපිත් අමාරු වැටිලා ඉන්නේ අපි මොනවද කියන්නේ කියලා හැම වෙලේම කියන දේ වාව් කියලා තමයි සුපර් නියමයි Thank you, sir. ජය වේවා වේග රිද්ම ගීත තියෙනවා භාවමය ගීත තියෙනවා සාමාන්‍යයෙන් වේග රිද්ම ගීත ගායනා කරනකොට upbeat high tempo ගීත ගායනා කරනවට වඩා භාවමය ගීත ඒ කියන්නේ මේ වගේ slow songs ගායනා කරද්දී අත්‍යවශ්‍යම දෙයක් තමයි discipline එක control එක ස්වර අපි ගායනා කරනකොට ඒ voice එකේ තියෙන පාලනය කියන එක එතකොට දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ස්ලෝ සෝං එකක් ගායනා කරන එක අර සාමාන්‍යයෙන් තියනවා වගේ ස්වර ස්ථානයේ විදියට පිහිටලා තියෙනවා. ඒ අදාළ ස්වර ස්ථානයන් ගායනා කරාම හරි කියලා. ඒක වැරදි. මොකද ඒකට හේතුව ඒකට දෙන්න ඕන එෆර්ට් එක වේග රිද්ම ගීතයකට වඩා ඩබල් වැඩි. ඉතින් මම හිතනවා තිනෙත්ගේ ගායනයේ අද අපි දැක සුවිශේෂීම දේ තමයි හරිම කන්ට්‍රෝල් එකක් තියෙනවා වොයිස් එකේ. ජීවිතේටත් අපිට ඕනේ ඒ දේ, ඒ කන්ට්‍රෝල් එක, ඒ ඩිසිප්ලින් එක ජීවිතේටත් ඇති කරගත්තොත් මම හිතන්නේ අපිට ලොකු දුරක් යන්න පුළුවන්. සුබ ප්‍රාර්ථනා. Thank you, miss. net ලස්සන්ට තින් කරා good luck. දැන් මට තියෙන ප්‍රශ්නේ පේෂල මේ දැන් මේ ටීන්ස්ටා සීසන් 1 එකේ දැන් මේකේ ඉන්න අනිත් අය මේ බායක ගොඩක් උඩ තමයි තියෙන ස්ටෑන්ඩඩ් එක. ඉතින් දැන් මේ SMS කරන ඇත්තටම බලනවා ඇති මෙයාද හොඳ මෙයාද හොඳ මෙයාද හොඳ කියලා. ඉතින් මට කියන්න තියෙන්නේ ඉතා හොඳයි අපි ජනතාවට රටේ ජනතාවට තීරණය කරන්න දෙමු. Thank you, sir. තිරෙත් මං හිතන්නේ මාර කන්ෆිඩන්ස් දැන් ඔයා ඉන්නේ නේද? එහෙනම් කන්ෆිඩන්ස් එකේම අපි කියමු කොහොමද ආර SMS කරන්න කියලා. ටීන් හිස්තැනක් අංක 5 දාලා ඔයාලට හැකියාවක් SMS කරන්න. අංක 5 දාලා කිව්වේ වෙන එකක් නේද? ඒ මම හරියට කියන්න. ටීන් ස්පේස් එකක් තියලා අංක 5 සඳහන් කරලා 99.2ට හැකි තරම් වාට SMS කරන්න පුළුවන්. හත්චතුර ඕනෑම ජංගම දුරකථන ජාලයකින් එකකට එකක් නොදෙවෙනි සජීවී ගායනා තාම ඉවර නැහැ. පොඩි බ්‍රේක් එකක් අරගෙන නම් කොහොමම ඉන්න. මෙතන ටීන් ස්ටාර් සීසන් 1
නව නේචර් සීක්‍රට්ස් ෆේෂල් වොෂ් ස්වාභාවික සුන්දරත්වයෙන් ඉදිරියට. දෙරණ ටීන් ස්ටාර් සීසන් 1 සමගින් ඔබ යාලි වතාවක් එකතු වෙලා ඉන්න 100%ක් සජීවී ගායනා තමයි අපි ඔබට ගේන්නේ. හැබැයි දැන් නම් මම ඉන්නේ බෑක් ස්ටේජ් වල මාත් එක්ක ඉන්නවා සඳලි මං කැමති මේ වගේ ප්‍රශ්නයක් ඔයාගෙන් අහන්න. සාමාන්‍යයෙන් ඔයාලට වැඩිපුරම රසට කෑම කියලා දෙන්නේ කවුද? අම්මා. අම්මා. ඇත්තටම මගේත් අම්මා අපි හැමෝගෙම අම්මනේ. අම්මලා ඉතින් මොනවාද නොකරන්නේ නේද? ඔව් අයියා අනිවාර්යෙන්ම මේ තරගෙට ඇප්ලිකේෂන් දැම්මෙත් අම්මා. අම්මා තමා මට මගේ ජීවිතේ ලැබුණ හොඳම කෙනා. අම්මා තමයි අපි හැමෝගෙම ජීවිතවල ශක්තිය. එනම් ඉතින් ආය වතාවක් අපි යමු දැන් කම්පිටිෂන් එකට. මෙන්න කැස්බෑවෙන් විහෙන් සෙන්මිත. උඩුවියන් යටින් මුදු තාරය තිරිල්ලේ යමු 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 අපි එවිද යමු ප්‍රේමියේ සිව්දෙසින් හවායන මොටෝ රතරඟ සෙනග රවටමින් ඉරි තැලුණු බලා උඩුවියන් යටින් මුදු තාරය තිරිල්ලේ රතරඟ සෙනග රවටමින් පිටේ සීරුවට විදුලිය සිනාසේවි නොරැවටි යන්න යමු කහිරෙන් එතරවිලා කහිරෙන් එතරවිලා ඉරි තැලුණු බලා උඩුවියන් යටින් මුදු තාරය සෙනග රවටමින්
නියමයි පර්ෆෝමන්ස් එක 100ක් ඉතා ලස්සනට පර්ෆෝම් කරවා අපේ අනාගතය සුබයි. Thank you sir. ඉතාම කොන්ෆිඩන්ස් පර්ෆෝමන්ස් එකක් අපි දැක්කේ. සාමාන්‍යයෙන් පිරිමි දරුවෙක්ගේ කටහඬෙන් අහනකොට ඔය වගේ හයි නෝට්ස් වලට රීච් වෙනකොට වොයිස් එක ලොකුවට ෂාප් වෙන්නේ නෑ ගර්ල් කෙනෙක්ගේ වගේ. ඒ කියන්නේ කාන්තා සහ පිරිමින්ගේ වොයිස් වෙනස්නේ. නමුත් මං හිතන්නේ අද අපි දැක්ක මේ පර්ෆෝමන්ස් එකේ විහෙන්ගේ වොයිස් එක ඉතාම ෂාප්. මං හිතන්නේ අර නිකන් බහලටම ගියා ෆේෂල ඒ තරම් හරිම ෂාප් වොයිස් එකක් තියෙනවා. ඕක ඉදිරියේදී ඔයාගේ ප්‍රැක්ටිස් එකෙන් තව දුරටත් හැදෙනවා. තවම වයස 14යිනේ. එතකොට ප්‍රැක්ටිස් කරන්න තමයි ඉතින් වොයිස් එක තවත් එළියට ප්‍රොජෙක්ට් වෙනවා. එළියට තවත් ලස්සනට ඇහෙනවා. so all the best. Thank you. well done bro. අපි එමය කියන්නේ well done bro. ලස්සට කිව්වා ඔයා. ඒ කියන්නේ අපි අමරසිරි පීරිස් මහත්මයාගේ කටහඬින් ගැඹුරු බේස් වොයිස් එකකින් අහලා තියෙන්නේ. ඔයාගේ වොයිස් එක හරි හීනි. නමුත් ඔයා ඒකේ ලස්සන වේරියේෂන්ස් දෙක තුනක් එම්මක් දාලා එම්මෙන් පොඩ්ඩක් මොඩිෆයි කරලා බ්ලාස්ට් එකක් දුන්නා. නියමයි. Thank you sir. දැන් මේමයි. නතාෂා මේ ඔයා සාමාන්‍යයෙන් ලියුම් එහෙම ලියලා තියනවද පෙම් හසුන් වගේව? ඒ බවයි කරලා තියෙන්නේ. ඒවමද කරලා තියෙන්නේ. සමාවෙන්න මම වැරදි ප්‍රශ්නයක් කියවෙන නිසා මට සමාවෙන්න. මට හම්බුණා විහෙන්ගේ වගේ ලියුමක්. හැබැයි මේක මේ ලව් ලෙටර් එකක් නෙවෙයි ඊට පොඩ්ඩක් ළඟ එකක්. මේකේ මම කැමති එක ලයින් එකක් තියෙනවා. මේක හොයාගන්න හම්බුනේ මාර ගේමක් දීලා පේනවා ඇති කොලේ දැක්කම කොච්චර පරණද කියලා. මගේ අමතක නොවන ජීවිතයේ සිදුවීම් දෙකක් පමණි. බාන්න කෙල්ලෙට උනත් ලියද්දි පමණි. උක්තාක්‍යාත නිවරදිව කියලා තියෙනවා. ඒකේ එකක් මගේ ඔළුව පැලුණු දවස. ඒ මොකක්ද? මොකක්ද ඒ ඔළුව පැලිච්ච කතාව? ඇඳේ සෙල්ලම් කර කර ඉද්දී කකුල වැදලා බිත්ති වැදුණා. පොඩ හරියට ඇඳේ සෙල්ලම් කර කර ඉද්දී කකුල වැදලා බිත්ති ඔළුව වැදුණා. ඒ අවුරුදු කීයේදී වගේද? අවුරුදු 8ේදී වගේ. 8ේදී වගේ. එතකොට මොන හරි මතකද ඔයාට එතනදී? එච්චර මතක නැහැ. මතක නැහැ. එතනින් එහාට මුකුත් මතකත් නැහැ. මතක නැහැ? වාට SMS නම්බර එක මතකද විහෙන්? ඔව් මතකයි. අපි ටක් ගාලා නම් කියමු. ටීන් හිස්තැනක් අංක 6 යොදා 99.2ට ඔයගොල්ලෝ පුරුවන් තරම් SMS කරන්න. හත්ෂතුල ඕනෑම ජංගම දුරකථන ජාලයකින් ඔබට පුළුවන් ඔහු වෙනුවෙන් ඔබේ SMS මනාව පළ කරන්න. දෙරණ ප්ලස් ඇප් එකක් තියෙනවා. ඒකත් මතක තියාගන්න. අපි ෂෝට් බ්‍රේක් එකක් අරගෙන ටක් ගාලා එන්නම්. ඔහුම ඉන්න මේ දෙරණ ටීන් ස්ටාර් සීසන් 1. නව නේචර් සීක්‍රට්ස් ෆේෂල් වොෂ් ස්වාභාවික සුන්දරත්වයෙන් ඉදිරියට. දෙරණ ටීන් ස්ටාර් සීසන් 1 ග්‍රෑන්ඩ් ස්ටේජ් ලයිව් එකයි අපි එකතු වෙලා ඉන්නේ. අද දවසේ ෆයිනල් පර්ෆෝමන්ස් එකට යන්න ලෑස්ති වෙන මෙන්න පිළිගන්න ගම්පොලින් සන්තලි අමීෂා. සිප කන්න හෘදේ ඡායාමාවා රිත්තා සිප කන්න සීතේ පෙන්න ආලේ හිස්තන්නේ පා නැතුවට කම්නේරන් මාලේ සිත පැදි මුතු පොට නොබේ ගත්තට අඩුනේ ආලේ චන්ද්‍රා පායන්න ගංගා සිප ගන්න හෘදේ ඡායාමාවා හින්දා සිප ගන්න සීතේ බැින්න ආලේ හිස්තන්නේ පා
දුර යන්නට පැතුවා චන්ද්‍රපයෝගන් තීරේ හෘදේ සුව කැන්දුමේනේ සඳලි අපි පුංචි අඩුපාඩුකම් කීපයක් දැක්ක ගීතය ඇතුළත හැබැයි විශේෂයෙන්ම කියන්න ඕනේ ඔයාගේ වොයිස් ටෝන් එක ගැන. අපි ටෙක්නික්ස් ගැන කතා කරනකොට වොයිස් ටෝන් එක එතකොට එලියට ප්‍රොජෙක්ට් වෙන විදිය අපි වේරියේෂන් සින්ක් කරනකොට කොයිතරම් පවර් එකක් එලියට දෙන්න ඕනේද highs lows අපි high කරන්න ඕන තැන් powerful වෙන්න ඕනේ අඩුවෙන් තැන් අඩුවෙන් මේ හැම දෙයක්ම ටෙක්නිකලි හරියට සින්ක් කරා. හැබැයි පිචිං වල තමයි ගැටලුව තිබුණේ. පිචිං වල ගැටලුව තිබුණා කිව්වම ඉතින් අපිට දෙන්න පුළුවන් එකම බෙහෙත තමයි ෆේෂියල මොකද්ද ප්‍රැක්ටිස් එක. ඒ ප්‍රැක්ටිස් එකෙන්ම විතරයි ඒක හදන්න පුළුවන් වෙන කිසිම බෙහෙතක් නැහැ එළියෙන් ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම හිතනවා ඔයාට ඒ ප්‍රැක්ටිස් එක දිගටම කළොත් ඉදිරියටම යන්න පුළුවන් කියලා. Thank you miss. සඳලි මෙහෙමයි. ඔයා ලස්සනට පටන් ගත්තා. හරි ඔයාට කියවෙනවා. ඔයාට කියවෙනකොට ඔයාට මාර විදියට වාව් එකට කියවෙනවා. එකපාරට ඔයා ඕවර් පිච් යනවා. ඊට පස්සේ ඕවර් පිච් වෙලා එකපාරටම කෝඩ් මේ බෑන්ඩ් එක වෙනම පැත්තක ඔයා වෙනම පැත්තක කියවෙනවා. ඊට පස්සේ ආයි යනවා මට තේරෙන්නේ නැහැ අයියේ කියලා. මම ඇහුවා මම නතාෂාගෙන් තව නතාෂා ලෙඩේ මොකද්ද කියලා. ඒ කියන්නේ සමහර වෙලාවට තියෙන ඒක අඳුර ගන්න බෑ මට අයියේ කියන්නේ. සමහරලාට ඔයාට මොනිටර් වෙන්නේ නැද්ද? ඔයා බය වෙලාද? එහෙමද මට තේරෙන්නේ නැහැ අයියේ එහෙම වෙන්නේ කියලා. ඔයා බලන්න දැන් මේ මෙතනින් ඉස්සරහට ගියොත් ඔයාට කියන්න පුළුවන්. ඒක අවුට් එකකුත් නේ වෙන මොකද්ද එකක්. ඒ නිසා ඔයා මේ පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න බලන්න මේ ගයිඩ්ලයින් එකක් කාගෙන් හරි ගන්න හොඳ ගුරුවරයෙක්. ඕකේ? Thank you sir. Thank you. වගේ ටිචිං වල අඩුපාඩුකම් තිබුණා. හැබැයි වගේ වොයිස් එක ලස්සනයි. ලබන් ඔයාගේ ටෝන් එකට කැමති. මම මේක කලින් එපිසෝඩ් එකෙත් කලින් ගිය සුමානෙත් කිව්වා. දැන් ඕගලන් සමහරට දැන් මේක හොඳ ප්ලැට්ෆෝම් එක මේ හැමෝටම. හැබැයි දැන් මේකෙන් එළියට ආවම පස්සේ දැන් සමහරට අද ඔයා ඉන්න පුළුවන් සමහර මෙතන ඉන්න කවුද අපි දන්නේ නැහැනේ වෝට් කරන විදිහට රටේ ජනතාවනේ තීරණය ගන්න. හැබැයි ආටිස්ට් කෙනෙක් මෙතනින් එළියට ගියන් පස්සේ තමයි ඔයගලන්ගේ ගේම් එක තියෙන්නේ. කවුද ඔයගලන් හොඳට සින්දු හොඳ ප්‍රොඩියුසර්ස්ත් එක්ක වැඩ කළා හොඳ සින්දු එළියට දාලා හොඳ සින්දු මාකට් කරලා එළියට ඒ පිළිබඳව සම්පූර්ණ 360 ඔයගලන් දැම්මම ඉගෙන ගත්තොත් ඔයගලන්ට YouTube තියෙනවා. ඒක තමයි ගේම් එක. ඉතින් මට හිතෙනවා ඔයාගේ ටෝන් එක ලස්සනයි. ඔයා හොඳ සින්දු මට ඔයාට ඉස්සරහට යන්න පුළුවන් පොඩක් ප්‍රැක්ටිස් කරලා හොඳ සින්දු හදන්න ඉගෙන ගන්න කට්ටියත් එක්ක. Thank you sir. අපි එනත් හකලා මතක් කරමු සඳනි කොහොමද SMS කරන්න කියලා. ටීන් හිස් තැනක් අංක 7 යොදලා 99.2ට මට ගොඩාරියක් SMS කරන්න කියලා ඉල්ලනවා.
හච්චතුල ඕනෑම ජංගම දුරකථන චාලකින් ඔබට පුළුවන් SMS මනාප පළ කරන්න. නම් 7 දෙනාම සිං කරලා ඉවරයි. ප්‍රේක්ෂක ඔබේ අතේ තීරණය තියෙන්නේ. ඒ තීරණය අපි කියන්න මේ බ්‍රේක් එකෙන් පස්සේ රැඳලා ඉන්න. මෙතන Teen Star Season 1. Chupa Chups Gum Filled Lollipops. දැන් රසවත්ම කෝලා රසයෙන් රස විඳින්න. Bubble Fun Double. Movie time, chill time, thrill time. Sun Crush anytime. ඔබ එකක් නෑර කැමති වෙන රස සියල්ල දැන්. Sun Crush, pick your crush. දෙන Teen Star Season 1 Grand Stage Live සමගින් අපි ඉන්නේ. දැන් මෙතෙන් සිට ඔබේ මනාප අපි ගණනය කිරීමක් කරන්නේ නෑ. මනාප ගණන් කරන එක මෙතනින් එහාට අපි නවත්තනවා. එනම් මොකෝ කියන්නේ අද දවසේ ආදරණීය ඔබේ මනාප අනුව අපි මුලින්ම බලන්න සූදානම් වන්නේ මුලින්ම සුපිරි 24ට යන්නේ කවුද කියලා. ඒ අනුව 31,738ක් ලබාගත් දිනිති නෙත්මිනි එවගේම 27,830ක් ලබාගත් රනුකි නෙහන්සා මුලින්ම ඉදිරියට යනවා. ඒ අනුව මින් අනතුරුව කවුද වැඩිම මනාප ලබාගත්තේ? මෙන්න බලන්න. 26,791ක් ලබාගත් රුසන්දි දුලන්යා සමගින් 23,117ක් මනාප ලබාගත් දිනෙත් සස්මිත ඉදිරියට යනවා. ඒ අනුව ආදරණීය තරඟකරුවන් තිදෙනෙක් මාත් සමගින් ඉන්නවා. මේ තිදෙනාට ඔබ ලබා දීපු තීරණය කොයි වගේද? අපි බලමු ඒ අවසන් තීරණය දැන්. මනාප 20,371ක් ලබාගත් ඉම්මෙත් ජයරත්න මනාප 18,201ක් ලබාගත් විහෙන් සෙන්මිත ඉදිරියට යනවා. ඒ අනුව සඳලි අමීෂා මනාප 16,828ක් ලබාගත් ඔබයි තරගෙන් නිවත්ව යන්නේ. කෙසේ වෙතත් තරගෙන් ඉවත්ව ගියත් හොඳ පර්ෆෝමන්ස් එකක් දුන්නා. ජජස්ලගේ වුණත් කමෙන්ට්ස් ලැබුණා. ඉතින් අපි ඔයාට සුබ ප්‍රාර්ථනා කරනවා අනාගතයට ජය වේවා. එහෙනම් ඉතින් ඔය විදිහට තමයි අද දවසේ නිමාවට පත් කරන්නේ. ලබන ඉරිදාත් මේ වගේමයි සුපිරි 28 දෙනාගේ සෝලෝ කැටගරි එකේ අවසන් ටීම් එක තමයි ලබන ඉරිදා ඔන් ස්ටේජ් එන්නේ. ඒ අතර වාරේ මතක් කරන්න ඕනේ මේක සෝලෝ කැටගරි එකක් විතරක් නෙමෙයි ගෲප් කැටගරි එකකුත් තියෙනවා. තව ඉස්සරහට තමයි ගෲප් කැටගරි එකේ කම්පිටිෂන් එක පටන් ගන්නෙ. ඒ නිසා අද දවසේ මේ විදිහට පර්ෆෝම් කරා වගේ ලබන සතියේ අවසාන ටීම් එක සුපිරි 28 දෙනාගේ පර්ෆෝමන්ස් එක ඔයගලන්ට බලන්න පුළුවන්. ලබන ඉරිදා රාත්‍රී 7:30ට මේ විදිහටම ඔබ අපි එකතු වුණොත් එහෙම. ඉතින් හච්චතුල ඕනෑම ජංගම දුරකථන ජාලයකින් ඔබ SMS මනාප පළ කරා. ඒ වෙනුවෙන් බෙහෙවින් ස්තුතියි. අපේ දෙරණ ප්ලස් ඇප් එක through ඔයාගේ මනාප පළ කරා. ඒ සියල්ලටම අපේ ගෞරවනීය ස්තුතිය. මේ වෙලාවේ අපේ ආදරණීය ජජ් බෝඩ් එකට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ශික්ෂා බෑන්ඩ් එකට ඒ වගේම ස්තුතිවන්ත වෙනවා. ආදරණීය ප්‍රේක්ෂක හිතවතුනි ඔබටත් බෙහෙවින් ස්තුතියි. අපි ලබන ඉරිදාත් මේ වගේම සජීවී ගායන ඔබේ නිවසට අරගෙන එනවා. එතෙක් ඔබට සුබදායි සතියක්. මේ ශ්‍රී ලාංකේය නව යෞවනයේ තාරකා පෙළහර දෙරණ Teen Star Season 1. ලස්සන කතා ලස්සන දෙරණෙන් දෙරණ ලස්සන කරන ලස්සන දෙරණ